මං ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ PC Trick Builder YouTube channel එකට. ඉතින් මම ඔයාලට අද හරියටම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයා ඔයාගේ laptop එකේ එහෙම නැත්නම් PC එකේ ඔයා කොහොමද හරියටම record කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට තියෙන හුඟක් ගැටලුවක් තමයි ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති මේකේ shortcut එකක් තියෙනවා Windows සහ Alternate. එහෙම නැත්නම් ALT සහ R අකුර press කරාම ඕගොල්ලෝ දැක ගන්න පුළුවන් හරියටම shortcut විදියට ඕගොල්ලන්ගේ screen record එක on කරගන්න පුළුවන්. හැබැයි ඒකෙන් හුඟක් ඇත්තටම කිව්වොත් එහෙම ඒකෙන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ ඇත්තට මේක ඔන් කරගන්නවා නම් මෙහෙම මේ ඇත්තට ඕගොල්ලෝ ඩෙස්ක්ටොප් එක සහ ටාස්ක් බාර් එක ඇත්තට මේ අයිකන් මේ විදිහට මෙහෙම බලා ගන්න බෑ. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඒක ඇත්තටම ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න බෑ. ඒකෙන් පුළුවන් ඔයාලා ඇත්තට මේ වගේ අයිකන් එකක් ඇතුළට ගිහිල්ලා ඒ අයිකන් එක ඇතුළේ ඉඳන් තමයි ඔයගොල්ලෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඇත්තටම ඕගොල්ලන්ට පේනවා ඇති මම මේ රෙකෝඩ් කරද්දී එහෙම නැත්නම් මගේ ඩෙස්ක්ටොප් එක. එහෙම නැත්නම් මේ අයිකන් තියෙන ඕගොල්ලන්ට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඇත්තට මම මේ කියලා දෙන ක්‍රමෙන් ඕගොල්ලන්ට ඒ ආකාරයෙන් රෙකෝඩ් කරගන්න පුළුවන්. සහ ඕගොල්ලන්ට මේ අයිකන් එකෙන් අයිකන් එකට මාරු වෙන්න වගේම ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ටික හරියම පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඕගොල්ලෝ මේ ටාස්ක් බාර් එකේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා පුංචි Windows සටකුණක්. ඉතින් ඔයාලට ඒකට ගිහිල්ලා ඉවරලා මෙන්න මෙතන සර්ච් කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට Microsoft Store කියලා. ඉතින් ඔන්න මේගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට මම ඒක ඕපන් කරගන්නවා. ඒක ඕපන් කරගත්තට පස්සේ එයාලට මෙතන ගිහිල්ලා හරි ඒක ඕපන් වුණාට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතන ගිහිල්ලා ස්ක්‍රීන් රෙකෝඩර් කියන එක ටයිප් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ටයිප් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. එතන කියනවා මම ඕගොල්ලෝ යූස් කරන්නේ මෙන්න මේ ඇප් එක තමයි. රෙකෝඩ් ස්කෑන් කියන එක. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම කිව්වහම මෙන්න මේ ඇප් එක ඕගොල්ලන්ට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. සහ මෙතන තියෙන හුඟක් ඇප් ජාති. ඉතින් ඕගොල්ලෝ වැඩ පහසු වෙන මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඇත්තටම මම ඔයාලට කියන්නේ මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඇත්තටම මේ ඇප් එක මම දැනටමත් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ටච් කරන්න විතරයි. මෙන්න මෙතන ඔයගොල්ලෝ පේන්නේ get කියලා තියෙනවා. අන්න ඒක දෙන්න විතරයි තියෙන්නේ. හරි යාළුවනේ. ඉතින් මම ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එක ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන තියෙන මයික්‍රොෆෝන් එක. ඉතින් ඔයගොල්ලෝ මයික්‍රොෆෝන් එක ඔන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සිස්ටම් ඔඩියෝ ඒක ඔන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටයිම් එක ඔයගොල්ලෝ මේ අතර වීඩියෝ එකේ කොහොමද ටයිම් එක කියලා ඔයගොල්ලෝ ඒකත් මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඔඩියෝ එක විතර රෙකෝඩ් කරන්න ඕන මෙන්න මෙතන ටික් එක දාගන්න විතරයි තියෙන්නේ. ඉතින් එහෙම නැතුව ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ඔයගොල්ලෝ කැමරාව බලා ගන්න ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඉස්සරහා තියෙන කැමරා එක ඔන් කරගන්න ඕන මෙන්න මෙතන ටික් එක දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම හරියටම කියලා දෙන්න කොහොමද මේකෙන් ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක. ඒක නැත්නම් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න කියලා. ඔයගොල්ලෝ තියෙන මෙන්න මෙතන හරියටම ක්ලික් කරලා ඉවර වෙලා. ඉතින් ඔයගොල්ලෝ පේන්නේ මෙන්න මෙතන තියෙනවා share your windows කියලා. ඉතින් මෙන්න මේක ක්ලික් කරලා ඉවරලා ඔයගොල්ලෝ තියෙන share your display කියන එක විතරයි දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේක ක්ලික් කරලා ඉවරලා ඔයගොල්ලෝ තියෙන මෙන්න මෙතනට okay දෙන්න විතරයි. ඉතින් මේක හරියම පහසු ක්‍රමයක්. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන රෙකෝඩින් එක පටන් අරගෙන තියෙනවා. මේක හරිම සරලම සරල පුංචි ට්‍රික් එකක්. ඉතින් මේක try කරලා බලන්න. ඉතින් ඕගොල්ලෝ මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු.